උදේ පාන්දර ටිකක් හීතල වැඩි හින්දා මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි අඳගෙන යන්නේ. ලොකුම ලොකු අකරතැබ්බයක්. අපි බුකින් එකෙන් දැම්ම ප්ලේසස් දෙකක්. ඒකේ ටෙලි නාට්‍ය 3ක් විතර ගිහින් දෙනවා. ළමයි මීදුම සෙට් වෙනවා. යන්නේ උදේ පාන්දරම හින්දා ඔක්කොටම කලින් කෑම එකක් හදාගත්ත ගෙනියන්න. මං අද යන්නේ මෙන්න මේ ඇඳුම. ඊට පස්සේ ජැකට් එකත් ඒ ගොඩින් දාගත්තා. මං දැක්කා කීප දෙනෙක් රික්වෙස්ට් කරලා තියෙනවා දිග vlog එකක් ඕනේ කියලා. හැබැයි මේක දිග vlog එකක් වුණාට මේකේ දවස් දෙකක් තියෙනවා. අපි රිවර්ස්ටන් යන්නේ කුරුණෑගල හරහා. බයික් එකේ යද්දි කිලෝමීටර්ස් 119ක් පෙන්නනවා. ඒ වගේම වාහනයක යන කෙනෙක් නම් මෙතනට හයිවේ එකේ යන්නත් පුළුවන් කුරුණෑගල වෙනකම්. ඒ ගියත් සෙට් වෙන්නේ කිලෝමීටර්ස් 120යි. ඒ කියන්නේ වැඩිපුර 1 කිලෝමීටරයයි වැඩි වෙන්නේ. හැබැයි ළමයි බයික් එකේ රිවර්ස්ටන් යන ගැම්ම ආයේ වාහනයක ගිහිල්ලා ගන්න බෑ. මොකද මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒකට වඩා මේක සුපිරි. ඒක පොඩ්ඩක් තියාගන්න. අමානෙන් ට්‍රැෆික් එකේ යන වෙලාව මම පොඩ්ඩක් ස්පීඩ් කරනවා. නැත්තම් වීඩියෝ එක තවත් දිග වෙන හින්දා. මෙන්න මෙතන තමයි අපි කෑම කන්න තෝරගත්තේ. මෙතන ගොඩාක් ලොකු ස්පේස් එකක් තියෙනවා. බස් එහෙම වගේකුත් ඇවිල්ලා නවත්තලා තිබ්බා. වෑන් වගේකුත් නවත්තලා තිබ්බා. මෙන්න මේක තමයි ළමයි කරන්නම් බැරි වැඩේ. අනේ දෙවියනේ මේ මගේ ෆෝන් එක මට මිස් වුණා දැන් ගොඩක් වෙලා ඉඳා. 2 hours later. ඔන්න අපි කන්නයි යන්නේ. ට්‍රිප් එකක් යන වෙලාවට මම වැඩිපුරම හදාගෙන යන්නේ මෙන්න මේක. පාන් වලට බටර් ටිකක් ගාලා ඊට පස්සේ ඒක උඩින් chili paste ගන්න. මේක කාලා තියෙන අය දන්නවා මේක කොච්චරම රහයිද කියලා. ළමයි ලොකුම ලොකු වෙහි වලාකුලක් එනවා. අන්න ඒකට කලින් යන්න තමයි මේ try එක දෙන්නේ. මොකද අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. ඔන්න දැන් අපි ඉන්නේ කුරුණෑගල ටවුන් එකේ. අපි කුරුණෑගල හරහා යන හින්දා ඇතුගලත් වැඳගෙනම යනවා කියලා හිතාගත්තා. හැබැයි ළමයි මෙහෙනම් මාරම රස්නේ. මාන්නෙන් කොළඹත් ටිකක් රස්නේනේ. හැබැයි කොළඹට සාපේක්ෂව මෙහෙ ටිකක් වැඩිපුර රස්නේ වගේ මට නම් තේරුණා. ඒ හින්දා කෝකටත් මූණ කවර් කරගෙන ගියා. ඔයාලා බයික් එකේ යනවා නම් ඔයාලා ඊළඟට මූණ දෙන අනිත් ප්‍රශ්නේ තමයි දුම. ඔයාලට කියන ළමයි මේ පැත්ත ටිකක් ඩස්ට් එකත් වැඩි. ඩස්ට් එක රස්නේ දුම ඒ ඔක්කොගෙම බේරෙන්න පුළුවන් ඔයාලා මූණ රැප් කරගෙන ගියොත්. අපි ගියපු දවස් ටිකේ නම් එච්චර ලොකුවට වැහැලා තිබ්බේ නෑ. ඒ හින්දාද මන්ද මේ පැත්ත ටිකක් කර්කශ ස්වභාවයක් තමයි දකින්න ලැබුණේ. අපි දැන් මේ යන්නේ ඇතුගල කන්ද උඩට. මේ ඇතුගල කන්ද උඩට යන්න රස්නේ ගතිය ටිකක් අඩුයි. ඒ වගේම මේ දෙපැත්තේ තියෙන ගස් ප්‍රමාණය වැඩි හින්දා කූල් එකත් වැඩි. මෙහි කන්ද උඩට යන ග්‍රීනරි ගතිය වැඩි. ඒ වගේම මෙතන මාරම ලස්සන. මේ වීඩියෝ එකේ හැම තප්පරයක්ම ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගෙනත් දෙනවා. තව එකක් මෙහි තියෙන මානෙල් මලුත් මාරම ලොකුයි. අපි මල් ගත්තේ මෙතන ඉන්න නැන්ද කෙනෙක්ගෙන්. ඒ නැන්ද වීල් චෙයාර් එකකින් යන කෙනෙක්. මම ළමයි අවංකවම මාරම ආසයි උත්සාහවන්ත මිනිස්සුන්ට. ඒ නැන්ද කියපු විදිහට නම් අර ලොකු බුදු පිළිමේ ගාව ඉඳන් උඩ ගල දිගේ ඇවිල්ලා තව එහා පැත්තෙන් බහින්න පුළුවන්. ඒ වුණාට අපිට වෙලාව පරක් වෙලා තිබ්බ හින්දා අපි ලොකු බුදු පිළිමේ බලන්න විතරයි යන්න පුළුවන් උනේ. ගයාලුවගේ අතින් මගේ ජැකට් එක බෙන් වැල්ලා එයාගේ අතින් මායි එක පෑගුණා. ඒකට මම බැන්න පාර දැන් මූණ අවුල් කරගෙන යනවා. දැන් මමද රටපන් පඬිතුමෝ ලෝක පඬිත. අති පඬිත. අන්න නායක යනවා. ඔයත් දැන් හරිය නායකනේ. මම ලෝක පඬිතයි කියලා. පඬිතයි කියලා ඔයත් හරිය නායකනේ. නෑ නෑ. ඒක නායක නෙවෙයි. මේක මේ අතුගලසේ සත්. වව්. දවල්ට පූසෝ ගෑ ගන්න සද්දයක්. වව්. අනේ මේ යන්න. මෙතන උඩට ආවට පස්සේ ළමයි මුළු කුරුණෑගල ටවුන් එකම ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් තව චුට්ටක් ඉස්සරහට ගියාට පස්සේ 360 view එකක් නෙමෙයි 270 වගේ view එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් යන් මල් පූජා කරන්න. මගේ උසත් එක්ක කම්පෙයාර් කරලා බලන්නකො මේ බුදු පිළිම කොච්චර විශාලද කියලා. එන්න මේ බුදු පිළිමේ ඇතුළේ තමයි වන්දනා කරන්න තියෙන්නේ. ශ්‍රී පාද සලකුණකුත් මේක ඇතුළේ තියෙනවා.
මගේ යාළුවා නම් මටත් කලින්ම ගියා එයාගේ 270 view එක බලන්න. පයින් විදියක් නැහැ friends වැටක් ගාලා. ළමයි මේකේ මේ වම්මත පැත්තෙන් බැලුවම අන්න රතන යන හයිවේ එක. පේනවනේ දාලට. ජනාකීර්ණ සම්පූර්ණ නගරයක ක්‍රියාවලිය දවසක් තිස්සේ උනත් බලන් ඉන්න හොඳම තැනක් තමයි මේ අතුගල කන්ද මුදුන. උදේ පාන්දර ගත්තාම වාහන අඩුයි, ටිකක් වෙලා යද්දි වාහන වැඩි වෙනවා, ට්‍රැෆික් ඇති වෙනවා, නම කාර්ය බහුල වෙනවා. ටික වෙලාවක් බලන් හිටියාම මේ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඇස්සේ අර කලින් ගියපු අර ලොකු සරුංගලේ කියන්නේ අර නායක හිටියේ අන්න එයාව හෙමීට පත බෑ වුණා කන්ද උඩට. 1 minute 37 seconds later. මාන්සේ යවන සරුංගලේ හරිද බිම වටුනහම අතනින් සත්‍යයක් දීලා උඩට ගන්න එක පුළුවන් දෙයක් නම් ඒක කරන්න නැතුව ඇයි නොකර ඉන්නේ. ඔය ඒ වුණාද ඉතින් මෙතන යවන්න දෙන්නේ යාළුවනේ. ඒක අපි දන්නේ. හැබැයි ළමයි ඒක ඊට පස්සේ පොලිසිය අරගෙන ගියා. කුණු සන්නායකවල ලයිට්ස් වල පැටලෙන හින්දා මෙතන යවන්න දෙන්නේ නෑලු. කොහෙන් කොහම හරි සරුංගලේකුත් ඇරියා. අර ලොකු පිළිම වහන්සේ ගාව ඉඳන් ගල දිගේ එන්න පුළුවන් කියන්නේ මෙන්න මෙතෙන්ට. හැබැයි අපි මෙතෙන්ට නම් ගියේ නෑ වෙලාව මදි හින්දා අපි ආපහු එන්න ආවා. එන්න නෙමෙයි තව ටිකකින් යන්න වෙන්නේ පොලිසි. ඔයාලට එද්දි මං කියවනේ මේ ටික මාරම ලස්සනයි. දැන් කෙලින්ම යන්නේ මාතලේට. ඒ කියන්නේ අපි යනවා රිවර්ස්ටන් පැත්තට. කීයද මේ පුච්චපු? කෝකටත් කියලා අපි දෙන්න මුලින්ම ගත්තේ 2යි. එතන චුට්ටක් අවුව වගේ හින්දා ඒක අරගෙන අපි ටිකක් ඉස්සරහට ගියා. 5 minutes later. ඔයාලට කියන ළමයි මේක තමයි මම කාපු රහම බැදපු බඩේරිඟු එක. නිකන් අර බාබකියු and ස්පයිසස් මික්ස් වෙලා වගේ නිකන් අමුතුම රහක් තියෙන්නේ. මම කැන්ඩි වලින් කාලා තියෙනවා, ඇල්ලෙන් කාලා තියෙනවා, එක එක පැති වලින් කාලා තියෙනවා. කොහොම කෑවත් මේක තමයි මම කාපු රහම එක. එනින් යනවනම් අනිවාර්යයෙන්ම මේකෙන් කාලා බලන්න. කොච්චර රහද කියනනම් අපි දෙන්න එතනදී 4ක් කාලා තව 2ක් අරගෙන යන්නත් ගත්තා. මෙන්න මේ කැලේ හරියට එන්න කලින් තමයි ඒ ආන්ටි ඉන්නේ. කැලේ හරිය මාරම ලස්සනයි එක්ස්පීරියන්ස් එක ඔයාලට මම විඳින්න දෙන්නම් ස්පීඩ් කරන්නේ නැතුව. බයි කැලේක තියෙන නිස්කලංක බව මෙතන තියෙනවා දෝ කියන සැකයක් තියෙනවා වාහන ගොඩ මත. බඩේරිඟු දෙකක් කෑවයි කියලා අපි සැලෙනවද? නෑ. අපිට මේකත් දාගන්න ඉඩ තියෙනවා. ළමයි මෙන්න මේ වංගුවෙන් පස්සේ තමයි අපි යන පැත්තේ කන්දක් මුලින්ම දකින්න හම්බ වෙන්නේ. මේ හරියට යද්දී ටිකක් රස්නේ අඩු වෙගෙන යනවා. ඒ කඳ ටික පේද්දි තියෙන සතුට නේද? පොල් කියන්නේ ළමයි පොල් යායවල් තියෙන්නේ. ආයි කියලා වැඩක් නැහැ. පොල්ම තමයි තියෙන්නේ. අපේ ගෙවල් පැත්තේ වගේ මේ පැත්තේ පොල් හොරු නැතුව ඇති. මොකද ඉතින් හැමතැනම පොල්නේ. බයි ළමයි ඔයාලට පේනව නේද මේ මෙතන කොච්චර වේලිලාද කියලා. ඒ කියන්නේ කොච්චර අවුව සැර ඇතිද? බැයි ළමයි මේ විවිධත්වය තමයි ලස්සන. ඒක වෙනුවෙන් තමයි ගොඩක් ෆොරිනර්ස්ලා ලංකාවට එන්නේ. මහරු හිතනවනේ ෆොරිනර්ස්ලා එන්නේ ඇල්ලටයි සිගරටයි විතරයි කියලා. ඒක නෙමෙයි ඇත්ත. මොකද එයාලයි රටවල් වල ඔච්චර විවිධත්වයක් ඔච්චර ළඟකින් බලා ගන්න බෑ. ඒ කියන්නේ මේ එක දවසක බයික් එකෙන් ගිහලා උෂ්ණ පරිසර පද්ධතියකුයි සීතල පරිසර පද්ධතියකුයි එකපාර බලන්න එයාලට බෑ. මොකද ලෝකේ එහෙම රටවල් තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. මෙන්න මේ හරිය වෙද්දි හීතල වේගෙන එනවා. මෙන්න මේක අපි ගත්ත කුරුණෑගලින්. රස්නේ පැතිවල තියෙන මෙන්න මේ පළතුරු වර්ග මාරම රහයි. අනිත් පැතිවලට සාපේක්ෂව ගොඩක් රහයි. බෑග් දෙකම උඩටම ෆුල්. ඒ හින්දා ඉතින් මේක ඇතුළට ඔබා ගන්න තැනක් තිබ්බේ නෑ. ඒ හින්දා ඉතින් මම මේක මෙහෙම තමයි අරගෙන ගියේ. No! God, please, no! No! මේ දැන් ආව ගමම කරපු පළවෙනිම වැඩේ මෙන්න මේක කන එක. මේ පණිවිඩය ළමයි රිවර්ස්ටන් හරි මාතලේ හරි මේ පැත්තට එන්න ඉන්න ඕනම කෙනෙක්ට ඔයාලට උනත් මේ දේ වෙන්න පුළුවන්. අපිට උනා ටිකක් ලොකු කියන්නේ ලොකු අකරතැබ්බයක්. අපි බුකින් එකෙන් දැම්ම ප්ලේසස් දෙකක්. ප්ලේසස් දෙක දවස් 2කට කලින් දැම්මේ. එවෙලේ බලද්දිත් ඒක බුකින් අවේලබල්. ඒ කියන්නේ මේ මොහොතේ බුක් කරන්න පුළුවන් කියලා තමයි වැටෙන්නේ. ඒ ප්ලේසස් දෙකට දැන් අපි කෝල් කරා නේ කුරුණෑගල හරියදී වගේ අපි කෝල් කරා නේ. දැන් අපි ස්පීඩ් ආවට එයාලට අනුව අපි
ටික වෙලාවකට කලින්නේ. කොහොම හරි කෝල් කරාට පස්සේ කෝල් කරගමන් කිව්වා දැන් අපි බුකින් එක දාලා තියෙන්නේ. බුකින් එක දැම්මෙත් දවස් 2කට කලින් මෙහාට ඇවිල්ලා එද්දි අපිට කිව්වා අපිට ඉන්න තැනක් අවైలබල් නැහැ කියලා. කියන්නේ අපි බුකින් එකෙන් දාලා තියෙද්දි. කොහොම හරි ඊට පස්සේ අපි කලිනුත් බුකින් එකෙන් දාලා තියෙන කියන්නේ තව කොහෙද ගියේ ඇල්ල කැන්ඩි ඔය කොහෙ ගියත් අපි සාමාන්‍ය බුකින් එකෙන් සාමාන්‍ය බුක් කරලා තියෙනවා. මම නම් සාමාන්‍ය මගේ එකෙන් 16ක් 17ක් වගේ දාලා තියෙනවා. ඒතර ඒ කිසිම තැනකදී මේ ප්‍රශ්න වෙලා නැහැ. එහෙමත් කියන්නත් ඕනේ. මේකෙදි මෙයාලා කිව්වා ඔයාලට ප්ලේස් එක නැහැ. මේක අද ෆුල් කියලා. කොහොම හරි එහෙම වුණාට පස්සේ දැන් අපිටත් කන්ෆියුස්. ඊට පස්සේ අපි දැන් ටැන් 2-3කින් ඇහුවා. එයාලගේ ෆ්‍රී කැන්සලේෂන් ඔප්ෂන් එක තියෙනවා කියලා තිබ්බෙත් නැහැ. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. අපි බඩු ටික තියලා තමයි යන්න ඕනේ අපිට හෙට. එතකොට ඒ තියලා යන්නත් ෂුවර් තැනක් වෙන්න එපායි. ඉතින් කොහොම හරි දැන් ඉතින් අපි පොඩ්ඩක් ප්‍රශ්න සීන් එකේ ඉන්නකොට අපි ගියා එක කඩේකට. ඊට පස්සේ අපි යාළුවගෙන් ඇහුවා මම සමහර ටිකක් හොඳ තැනක්. කොහොමත් මේ රිවර්ස්ටන් වගේ ගත්තාම ටක් ගාලා බුක් වෙනවනේ. අහපු හැම තැනකම වගේ අද දවසට බුක් වෙලා තියෙනවා. අද ඇවිල්ලා අද අපිට තැනක් තමයි හොයාගන්න බැරි වුණේ. අපි අද තැනක් හොයාගත්තා. ඒ ප්ලේස් එක මෙන්න මේක. අනේ මෙතන ප්ලේස් එක මාරම හොඳයි. මේක බංගලාවක්. කියන්නේ සුද්දන්ගේ කාලේ අවුරුදු 100ක් විතර පරණ බංගලාවක්. අර පොඩි භූත සීන් අර මේවා ඔය පොඩි බයකුත් තිබ්බයි. ඉතින් නැත්තේත් නෑ. හැබැයි ඔක කියද්දි හැබැයි ආවට පස්සේ බැලුවා මාරම ලස්සනයි. සහ මෙතන ආරක්ෂාවත් හොඳයි. මෙතන බලා ගන්න කෙනෙක් ඉන්නවා. කැමරා ඉතින් අපිට අරන් එන්න වෙනවා. ඔයාලට ෆන්ක්ෂන් එකක් හරි ඒ වගේ මොකක් හරි ගන්න ඕන නම් ඒ වගේ වුණත් මෙතන ගන්න පුළුවන්. 400 දෙනෙක්ට වගේ ඔය එකතු වෙලා මොකක් හරි පාටි එකක් වගේ ගන්නවා නම් වෙඩින් එකක් ඒ ඕනෙම දෙයකට පුළුවන්. මං යනවා ළමයි දැන් පොඩ්ඩක් වටපිටේ බලන්න. ළමයි මෙතනත් මාරම ලස්සනයි. මෙතෙන්ට මේ ලස්සන විව් එකක් තියෙන තැනක් අහු වෙනවා. පහලින් යන්න පුළුවන් කියලා කියනවා. අපේ අයියන් ගෙදර. ළමයි මේ ඇවිල්ලා ටිකක් පරණ ස්විච්. ඒව නම් ඉතින් ගොඩාක්ම පරණ නෑ. මේ ළමයි අර ෆොටෝ ෂූට්ස් වලට වගේ නියමයි. මේ තියෙන ළමයි මැද සාලේ ඒ වගේම මේකේ අර ඉස්සර කාලේ තියෙන ගිනි උඳුනක් තියෙනවා. ඒ වගේම මෙතන මාර ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ ප්ලේස් එක ඇත්තටම ට්‍රැඩිෂනල් ටයිප් එකේ වෙඩින් එකක් ගන්න උනත් මාරු. මේ ප්ලේස් එකේ නම ලොං විල් බංගලෝ. YouTube එකේ තියෙන අලුත්ම නීති රීතිත් එක්ක මෙයාලගේ ෆෝන් නම්බර්ස් වගේ දේවල් අපිට වීඩියෝ එකට ඇඩ් කරන්න බෑ. හැබැයි ගොඩක් අය මේ ප්ලේස් එක බුක් කරන්නේ මෙයාලගේ Facebook page එකකින් කියලා කිව්වා. මේ ෆ්ලෝ එකේ පවා තියෙන්නේ කලර් කරපු ක්ලේ ටයිල්ස්. ඒක ළමයි ඉස්සර කාලේ තිබ්බ වලව්වල ස්වරූපයයි ඉංග්ලන්ඩ් වල තියෙන ආකිටෙක්චර් එකයි දෙක මික්ස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලා පරණ වලව් වලට ගිහලා තියෙනවා නම් දැකලා ඇති ඒවා ගොඩක් වෙලාවට උඩ තට්ටුව හදන්නේ ලීයෙන්. ඒ කියන්නේ පඩිපෙළ ලී උඩ තට්ටුවේ ෆ්ලෝ එකම ලී. පඩිපෙළත් සම්පූර්ණයෙන්ම ලී. කොලයක්. මේ පැත්තේ නම් මේ එයාලා ඉන්න තැන. ඊට පස්සේ මෙන්න මෙතන කට්ටියට ඉන්න තැනක් හදනවා කිව්වා. මේ මෙතන අන්න අතන පූල් එකක් දැන් හදමින් පවතිනවා කිව්වා. අර තියෙන බාසුන් හැල වැඩ කිව්වා එතන. මෙන්න මේ මෙතනට මම මාර මාසයි අර නිකන් ඉස්සර කාලේ ගෙවල් තියෙන අන්නේ වයිබ් එක තියෙනවා ටිකක්. ඊට පස්සේ අපි මෙතනින් එළියට යමු. මෙන්න මෙතන තියෙන ඔයාලට කෑම හැම ගන්න හොඳ තැනක්. ඊට පස්සේ ඔයාලට නිදහසේ ඉන්න තැනක් තියෙනවා. අන්න අතන හොඳයි. ෂොප් ප්ලේස් එක. ගම්මිරිස් වේලෙන්න දාලා තියෙනවා. මෙන්න මෙතන ෂොප් ප්ලේස් එක. උදේ පාන්දර මීදුම තියෙන වෙලාවට තවත් ලස්සනයි කියලා හිතෙනවා. මෙන්න මෙහෙම තමයි පේන්නේ. සාමාන්‍ය බංගලෝ එක ලුක් එක ඒ විදිහටම තියෙනවා. මේ ඉන්නේ අපේ අයියයි මේ ඉන්නේ අර ඒක බලා ගන්න ඉන්න අයියා. මෙන්න මෙතනින් තමයි ළමයි අපි රැට කන කෑම එක ගත්තේ. අපි ගත්තේ චිකන් මික්ස් රයිස් එකක්. මේක ළමයි රුපියල් 950යි උනේ. මං වගේ අය 3 දෙනෙක්ට කන්න පුළුවන්. චුට්ට කන අය නම් 5 දෙනෙක්ට කන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රයිස් එකට මාරම ලාභයි. ඒ වගේම කෑම එක හදනම අපිට බලා ගන්නත් පුළුවන්. අනිත් එක මෙන්න මේ වටලප්පම මෙන්න මේකත් මාරම රහයි. ඔන්න අපි බත් එක ගත්තා.
මේක තමයි 950 යෝනේ. මේක 4 දෙනෙක්ට කන්න පුළුවන් මේ අතේ. අත එක්ක හිතලා බලන්නකො සයිස් එක. මේක තමයි මං ඉන්න රූම් එක. මේක රුපියල් 6000 යෝනේ. හැබැයි මේක ෆැමිලි රූම් එකක්. එතකොට මෙන්න මේක කට්ටියක් ආවොත් නවතින්න පුළුවන් රූම් එකක්. ළමයි මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. රිවර්ස්ටන් වගේ පැත්තකට ආවට පස්සේ ප්ලේස් එකක් හොයාගන්නවා කියන එක ගොඩක් අමාරු දෙයක්. ඒ වගේම ඒක හොඳ ප්ලේස් එකක්, සේෆ්ටි ප්ලේස් එකක් වෙන්නත් එපායි. සාමාන්‍ය විදිහට ගත්තොත් බුකින් එකකින් ප්ලේස් එකක් දැම්මොත් ඒ ප්ලේස් එක සේෆ්ටි අනිත් ප්ලේසස් වලට සාපේක්ෂව මොකද අපි යාලට රිවිව් එකක් දෙන්න හින්දා. ඒ වුණාට මේ පැත්තේ සමහර මිනිස්සු බුකින් එක අප්ඩේට් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ප්ලේසස් 5කට විතර කෝල් කරා. ඒ පහේම අවైలබල් නැහැ කියලා කිව්වා. හැබැයි බුකින් එක අප්ඩේට් කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ බුකින් එකේ අවైలබල්. හොඳම හොඳ තැනුත් තියෙන්න පුළුවන්. හොයලා බලලා යන්න. මොකද එහාට ගියාට පස්සේ හොයාගන්න අමාරුයි. ඒ හින්දා මං හිටිය ප්ලේස් එක මං ඔයාලට රෙකමන්ඩ් කරන්න හිතුවා. මෙයාලගේ ලොකු ස්පේස් එකක් තියෙන හින්දා ස්කූල් ට්‍රිප් යන අය පවා මෙතෙන්ට එනවලු. The next day. ඔන්න මම රිවර්ස්ටන් යන අඳන් යන්නේ මෙන්න මේ ඇඳුම. මොකද මෙහි උදේ පාන්දර ටිකක් හීතලයි. ටිකක් කියන්නේ ඉතින් ටිකක් වැඩිපුර හීතලයි. ජර්සි එක ගත්තා. හැබැයි ජර්සි එක ඕන වෙන තරම්ම හීතලක් අද නම් තිබ්බේ නැහැ. ඒ වගේම ආව ගමන්ම යන්න ඕනේ හින්දා බඩු ටිකක් පැක් කරලා තිබ්බා. හැබැයි ඉතින් මෙහෙම්ම යන්න බෑනේ. අපි ජැකට් එකක් දාගෙනම යන්න. මෙහෙ ළමයි මීදුම පින්න වගේ තියෙන හින්දා අනිවාර්යයෙන්ම මෙන්න මේ ජැකට් එකක් යූස් කරන්න. සාමාන්‍යයෙන් ඔය වැස්සට ඔරොත්තු දෙන එකක්. උදේ පාන්දර යනවා නම් කොහේ හරි. එහෙනම් දැන් අපි යමු. අපි උදේ පාන්දරම නැගිට්ටට උදේ පාන්දර නිකන් ඉවසන්න බැරි හීතලක් වගේ තිබ්බා. ඒ හින්දා චුට්ටක් ඉර පායනකන් ඉන්න වුණා. හැබැයි මෙයාටලා නම් උදේ පාන්දර ඉඳන් වැඩ. එයාලට ඉතින් ක්ලයිමේට් එක උරු ඇති. මට එන ලස්සන බිස්කට් වර්ගයක් හම්බුණා. ලස්සන වගේම රහයි. ළමයි මේ වීඩියෝ එකට කිසිම කලර් එඩිට් එකක් දාලා නැහැ. ඔයාලට පේනවා මේක මාරම ලස්සන කොළ පාටක් තියෙන්නේ. ඇත්තටම මේ පැතිවල ඉන්න මිනිස්සු මාරම වාසනාවන්තයි මෙච්චර ලස්සන view එකක් උදේ පාන්දර දකින්න. අද අපි මේ මුලින්ම යන්නේ බඹරකිරියල්ලට. බඹරකිරියල්ලට යන්නේ මෙතනින්ද? මේ රිවර්ස්ටන් වලට යන පාර. ඒ කියන්නේ නකල්ස් කඳුවැටි ආශ්‍රිත ප්‍රදේශයම මාරම ලස්සනයි. ඒ වගේම කොයි වෙලෙත් මීදුම. මීටර් 220. ඒ අංකල් නම් කිව්වේ මෙතන ඉඳන් චුට්ට දුරයි කියලා. හැබැයි මැප් එකේ නම් මීටර් 220කට වඩා පෙන්නනවා. සමහර විට වාහනේ නවත්තලා ඇතුළට යන්න ඕන නැති. කිතුල් කුකීස් කියලා තියෙනවා. කිතුල් කුකීස් කියන එක රහ ඇතිනේ. ඔයාලා කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ බලනම් හරිම ලස්සනයි. කියුට් අයනේ. එතන හිටිය ආන්ටි කෙනෙක් කිව්වා එයාලා කඩේ ඇතුලෙන් තියලා යන්න කියලා අපේ හෙල්මට් දෙක. මේ තියෙන ළමයි බඹරකිරියල්ල. මෙතන ටිකට් ගන්න ඕන වගේ නිකන් කවුන්ට් එකක් වගේ තියෙන හින්දා පොඩ්ඩක් ගිහලා ඇහුවා ටිකට් ගන්න ඕනද කියලා. එන විදියට නම් ඕනේ නැහැ වගේ. වතුරට බහින්න එපා කියලා ලොකු බෝඩ් එකක භාෂා තුනෙන්ම ගහලා තියෙනවා. මෙතන ළමයි වැල් පාලමක් තියෙනවා. ඒකට නම් දැන් යන්න දෙන්නේ නැහැ. මේක අබලන් තත්ත්වය කියනවා තියෙන්නේ. එහා පැත්තේ ගමේ ඉඳන් මේ පැත්තට ලෙඩෙක් අරන් එන්නත් හදිසියකට පාවිච්චි කරන්නත් තියෙන්නේ මේ වැල් පාලම විතරයි කියනවා. හැබැයි මේක බලන්න එන මිනිස්සු මේක උඩ නැගලා එහාට මෙහාට පද්දලා දැන් මේක ගොඩක් අබලන් තත්ත්වය කියනවා තියෙන්නේ. ඒ හින්දා බලන්න එන කිසිම කෙනෙක්ට මේකට යන්න දෙන්නේ නැහැ. මම ළමයි හරි මාසාවෙන් හිටිය වැල් පාලමක යන්න. මං කලින් ගිහිල්ලා නැහැ. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. ලස්සන වැල් පාලමක් තියෙන යන්න පුළුවන් තරම්. ඔය හින්දා තමයි කියන්නේ යන තැන විනාශ කරන්න එපයි කියලා. එතකොට එතෙන්ට ආසාවෙන් යන කෙනෙක්ට උනත් ඒක බලන්න chance එක නැති වෙන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපි හෙල්මට් තියලා ගියේ. ඒ ආන්ටි සල්ලි ඉල්ලුවේ නැති වුණාට එයා බිස්නස් එකක් කරන හින්දා අපි ඉතින් ස්නැක් එකක් ගත්තා. ළමයි මෙතනනුත් බහින්න තැනක් තියෙනවා. හැබැයි මෙතන ලොක් කළා.
යන්න වෙන්නේ නැහැ. මෙයාලට මම හිතන්නේ වතුර ගන්න මේන් සප්ලයි එකත් මේක තමයි. ඔය දියාල තිබ්බේ වංගුවේ. වංගුව පහු කරලා දැන් ආයි අපි උඩටම යන්න හදන්නේ. ළමයි මෙහෙ බෝවිටිය තියෙනවා. දැන් ටිකෙන් ටික හීතල වැඩි වෙගෙන එනවා. ඒ වගේම ලාවට නිකන් පරිසරය අලු පාටට හුරු පාටක් වෙනවා. ඒ කියන්නේ නිකන් ලාවට මීදුමක් එනවා. මෙහෙනම් ළමයි හැමතැනම view point. ඔයාලා බලන්නකො ළමයි වහින්න කලින් පරිසරය වෙනස් වෙන ලස්සන. ලොකු ඇස්සක් කියන්නේ ළමයි ලොකුම ලොකු ඇස්සක් වහින්න තමයි හදන්නේ. අපි ළමයි ආවේ අන්න අර පාර දිගේ හේම ඇවිල්ලා මෙන්න මෙතනින් යනවා. මෙහෙම ඇවිල්ලා වටෙන් ඇවිල්ලා තමයි මේ පාරට ආවේ. දැන් අපිට ඔන්න ඔහොම උඩට යන්න. අන්න හරි. ලෝකුරුම නක්කල් සංරක්ෂිත වනාන්තරේ සාදරයෙන් පිළිගනිමු. මේ තියෙන්නේ ඒක වෙන්න ඕනේ. ඔන්න අපි ආවා. වෙල්කම් ටු රිවර්ස්ටන් කියලා දාලා තියෙනවා. මේක රිවර්ස්ටන් ටවර් එකේ කාර් පාක් එකට කිලෝමීටර් 1යි පිටවලපතන මිනි වර්ල්ඩ් සෙන්ටර් කිලෝමීටර් 8යි. එහෙම දාලා තියෙනවා. සේරැල්ලටත් තියෙනවා 19ක්. අපි යමු. ඔන්න ළමයි අපි කන්ද උඩටම ආවා. ළමයි මේ හරිය හොඳටම හුලං. ඔයාලා බලන්නකෝ මේ වලාකුළු යන ස්පීඩ් එක. ළමයි මේ ගස්වල අර කොළ චූටි කොළ තියෙන්නේ. මෙතන හුල වැඩි හින්දා වෙන්න ඕනේ. මේ තියෙන ලොකු මීදුමක් සෙට් වෙනවා. වහින්න වගේනේ. වැස්සචෝක්. සම්පූර්ණ නැති වෙලා. නක්කල්ස් පිලිෂ් පට්ටකෝල්. මේ දැන් තිබ්බහස දැන් මේ පේන්නේ නැතුව ගියා. අපි බලමු. ළමයි මෙතන මාරම ලස්සනයි. ඒ වගේම අනිත් පැත්තත්. අර කන්දේ උඩ නම් විදුමෙන් වැහිගෙන යනවා. අපි යමු බලන්න ඉක්මනට. ළමයාලට ස්නැක් වගේ මොනවා හරි ගන්නවනම් මෙතනින් ගන්නත් පුළුවන්. අතන වඩේ දෙනවා දැන් හදපුවා. මම කෝටු නැති ඉන්න මාව ගහගෙන යන්නේ. මෙයා නම් කෝටු ඉන්න මෙයාව ගහගෙන යනවා. ඒ හින්දා මම මෙයාට බෑග් එක දීලා තියෙන්නේ. මම මෙයාට බෑග් එක දීලා තියෙන්නේ. කෝටු ඉන්න ගහගෙන යනකොට. මාව ගහගෙන යන්නේ. බෑග් එක තියෙන හින්දා ගහගෙන යන්නේ නැත්තේ. ඔව්. එයා ළමයි කෝඩයිලන්ට ස්ප්‍රේ එකක් ගැව කකුල් දෙකට කොහොමද කියලා ගාගන්න. මටත් පීනස හැදීගෙන එනවා. මේකේ තියෙනවා නකල්ස් වනාන්තරය තුළ අද පවතින ජෛව විවිධත්වය ඊට පස්සේ නකල්ස් වනාන්තරයේ වැදගත්කම වගේ ගොඩාක් විස්තරයක් තියෙනවා. එහෙනම් ඉතින් දැන් අපිට යන්න තමයි තියෙන්නේ කකුල් දෙකට බුත්සත් නැහැ කියලා අපි ආ. ඕක තියෙන්නේ යද්දි ගන්න. ඔය යන ගමන්නේ දැන් නේ. ගත්තේ නම් මට කියලා මට ඕන වෙයි කියලා තමයි ගත්තේ. යාට තමයි යාළුවෙන් ගත්තේ. මට තමයි බඩි කිව්වේ. ඔකනේ හැමදාම වෙන්නේ. හරි මෙහන පාරේ උඩ හරිය කෝඩාල ඉන්නවා කියලා කියනවා. ස්ප්‍රේ එකක් ගැහුවා. ඒකේ පැංගිරි තැලුවේ ඩෙටෝල් වගේ මික්ස් කරපු එක. එහෙම තමයි කිව්වේ. ලුණු ගෑවත් හරි ඕකට. කූඩාලට සම්බන්ධව මම චුට්ටක් සෙන්සිටිව්. මොකද මේ ඔයාලා බලන්න මගේ ඇති වීඩියෝ එකක් මේක පළවෙනි වීඩියෝ එක. කොහෙද පළවෙනි එකේ ලංකගම. ලංකගම වීඩියෝ එක තියෙනවා. ලංකගම වීඩියෝ එකේ
වීඩියෝ එකේ එන්ඩ් එක දෙන්න ඕනේ නැහැ. මොකද තඩ කුඩාල දෙන ඩෙනිමස්සේ කකුල් දෙකේ දනිස්ස ගාවට වෙනකන් රිංගලා ඉවසන්නම් බැරුව හිටියේ. ඒ හින්දා ඉතින් ඒ වීඩියෝ එකේ එන්ඩ් එක දෙන්න ඕනේ නැහැ. අපි ගත්ත අඹේ කරම මෙන්න මේක ගානට ඔය ඉතින් උච්චර සර ගොඩක් කමන්නේ. ගොඩක් සරත් නෑ සරලු ගොඩක් ඉදලත් නෑ බාගට ඉදලත් නෑ මවන සාමාන්‍ය ඉදිලත් නෑ අමුත් නෑ. ඉදිලත් නෑ අමුත් මම සාමාන්‍ය සරණම් කනවා ඉතින් ගොඩක් උන්ට ලස්සනයි පිටිපස්සට ලස්සන ළමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් අන්තිමයි එක මේක කණුවයි තියෙන්නේ අපි සතුටු වෙමු එක කණුවක් හරි තියෙනවනේ අයිස් කැප් එක ඕනේ හරි ඔකේ මාස්මෙලෝ කැප් එක මෙන්න මේක තමයි ළමයි මෙතුමගේ මාෂ්මෙලෝ අයිස් කැප් එක. මේක දැම්මම ඔළුව නිකන් මාෂ්මෙලෝ එකක් වගේ. ඔන්න ළමයි මීදුම සෙට් වෙනවා. අර මීදුම අවශ්‍ය? මීදුම නෑ. ළමයි අර පාරේ මෙන්න මෙතන ෂෝට් කට් එකක් තියෙනවා. මේ කඳ උඩ තියෙන ගස්වල කොළ ගොඩක් පොඩි. ඒ වගේම ඒව චුට්ටක් අර ඇම්බරිලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ හුළඟට ඔරොත්තු දෙන්න. ඔයාලා මේ අපියා වෙලා වගේ ආවොත් ඔයාලට මේ ලස්සන view එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ මීදුම විතරයි. මොර ගහ. කොනක ස්ට්‍රේන්ජ් එක. මේකත් එක්ක. අර මොර ගහ ගන්න. Can you see? මෙතන ළමයි මාරම හොලඟක් තියෙනවා. චූටි බබෙක් වුණත් නම් ගහගෙන යන ගානට හොලඟ තියෙනවා. අපි උඩට ගිහිල්ලා ආපහු එද්දි මෙතන චුට්ට වෙලාවක් ඉඳලා. දැන් අපි උඩට යමු. මොකද වහින්න ගත්තත් උඩට යන එක අමාරු වෙනවා. ළමයි ලස්සන ගහක් අම්මලා ඒක නිකන් බොන්සයි ගහක් වගේ. ඒ වගේ ගස් මෙහෙම ඕන තරම් තියෙනවා. හරිද දෙන්නෝ? එන? අතන view point එකක් තියෙනවා අපි යම් බලන්න. මේක ළමයි මං රිවර්ස්ටන් ආපු පළවෙනි වතාව. ඒ හින්දා මට ඒ ගැන අවබෝධයක් තිබ්බේ නෑ. මෙතන නෙමෙයි ළමයි මිනිවර්ල්ඩ් සෙන්ට් තියෙන්නේ පිටවල පතනේ. මිනිවර්ල්ඩ් සෙන්ට් කියන්නේ පුංචි ලෝකාන්තය. මෙන්න මෙතන ගත්තාම ඔයාලට ෆොටෝස් ගන්න නියමයි වගේම ඔයාලා මෙතනට යනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා බලන්න. මෙතන මාරම ලස්සනයි. මෙතන view එකත් ලස්සනයි වගේම නිකන් කුරුල්ලෙක්ගේ හැඟීමක් මෙතෙන්දි දැනෙනවා. ඔයාලා මෙතන එහාට මෙහාට යනවා නම් අනිවාර්යෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මෙතනින් පල්ලෙහා තියෙන ලොකු ප්‍රපාතයක්. අම්මෝ වහන්සේ. තව ටිකයි. හොඳ ගනම්. මාට තල්ලුවක් දාගෙන යන්නේ. ඔය පොඩි සපෝට් එකක් දීගෙන යන්නේ තල්ලුවත් එක්කනේ. ඔයාලට මීදුමනේ ඕන කිව්වේ ඔන්න ඉස්සරහා මීදුම තියෙනවා. පුදුමෝ. දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ කන්ද මුදුනට. මේ හිතලත් අයිස්ක්‍රීම් කනවා. කොච්චර මහන්සි වුණත් මෙතන උඩට ආවහම තිබ්බ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. රිවර්ස්ටන් ආවා. ඒකත් හරි ඒකත් done and dusted. මෙතන ළමයි කන්ද මුදුනේ හින්දා මෙතන මාරම හුළඟක් තිබ්බේ. මේ යන්නේ අපි දෙන්නගේ දෙවෙනි අයිස්ක්‍රීම් සෙට් එක අරගෙන එන්න. මේ දැන් නම් මං කරේ අපේ අම්මා දැක්කොත් මං හොඳට මුගුටි කන වැඩක්.
මේ සීතල මිදුමේ වුණත් අයිස්ක්‍රීම් කන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා නේද? අනිවාර්යයෙන්ම අන්න ඒකයි. අයිස් කඩේ ප්‍රොමෝෂන්. අන්න ඒකයි. මේ රිවර්ස්ටන් එකේ කන්දේ උඩම තියෙන අයිස් කඩයක්. අපි දැන් මේක මේ මෙන්න මෙච්චර මේ ඝන කපාගෙන යන්න පුළුවන් මිදුම තියෙනවා අයිස්ක්‍රීම් එකක් කන ගන්න තියෙනවා කියන්නේ. හරි හරි. ඒ ටික මාරු ලස්සනයි. අපි මේ දැන් යන ගම. ඔයාලා විශ්වාස කරනවද රුපියල් 300කට මෙතන රයිස් එකක් ගන්න පුළුවන් කියලා? කීයද කිලෝ එක? 100. ඔන්න ළමයි දැන් අපි යන්න හදන්නේ පිටවල පතනට. ඔයාලට කියන ළමයි එහෙට යන පාර දෙපැත්ත මාරම ලස්සනයි. හැබැයි ළමයි රිවර්ස්ටන් වලට සාපේක්ෂව නම් මෙහෙ ටිකක් රස්නේ. මිනි වර්ල්ඩ්ස් එන්. ඒ කියන්නේ පුංචි ලෝකාන්තේ. ඒක තියෙන්නේ මෙන්න මේ පිටවල පතනේ. මේ රිවර්ස්ටන් ආශ්‍රිතව ගොඩාක් ගස් පිරලා තිබ්බට මෙන්න මේ හරිය සම්පූර්ණයෙන්ම තනිතලා බිමක්. රිවර්ස්ටන් කියන්නේ නම් ළමයි පාරාදීසයක්. අර තියෙන පිටවල පතන අර තියෙන අපි යන තැන. මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ අතන එකක් තියෙනවා මෙතන. අනේ බලන්නකො ළමයි මේ පැත්තේ ලස්සන ඒ වගේම මේ පැත්තේ මාරම නිස්කලංකයි. ළමයි වැස්ස කාලෙට මෙන්න මේ වගේ එහෙම මේ දියාලිය ඇති කියලා හිතනවා. ඒ කියන්නේ අර තියෙන වතුර පාරවල් ගියපුවා. දැන් නම් ටිකක් රස්නේ දවස් හින්දා ටිකක් අඩුයි. හැබැයි මේ වැස්ස දවස් වලට ගොඩක් ඇති. ඔයාලා එහෙම ආවොත් අනිවාර්යෙන් මේ හරියට යද්දි බලන්න යන්න. හැබැයි ළමයි මෙතන ඉඳන් ටිකෙන් ටික රස්නේ වැඩි වෙගෙන යනවා. මෙහෙ ළමයි එක එක තැන්වල එකකට එකක් වෙනස් අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඔන්න ළමයි දැන් අපි ඉන්නේ පිටවල පතන ඉස්සරහා. මටයි තැඹිලි පාට බීම බෝතලේ අතර තියෙන ආත්මීය බැඳීම. ඔය ගියත් තැඹිලි පාට බීම බෝතලයක් ගන්න අනිවාර්යයෙන්. මෙතන නම් තනි දලාවක් තියෙන්නේ. හැම මේකේ කෙරවලේ තමයි තියෙන්නේ පුංචි ලෝකාන්තේ. මෙතන එන තැනම ඔයාලට පුස්වැලකින් හැදිච්ච ඔන්චිල්ලාවක් තියෙනවා. ඒ කියන්නේ ස්වාභාවික ඔන්චිල්ලාවක්. ඒක හරියටම තියෙන view point එක ඉස්සරහා. ඒ හින්දා ඔන්චිල්ලාව ඉඳන් උනත් ඔයාලට එතන බලන්න පුළුවන්. කපල්ස් දෙකක් ප්‍රී ෂූට්ස් වලට ඇවිල්ලා තිබ්බා. ඇත්තටම මෙතන ප්‍රී ෂූට් වලටත් හොඳ ලොකේෂන් එකක්. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ පුංචි ලෝකාන්තේ කෙරවලට ගියාට පස්සේ එතන වටේ ඔයාලට පේන විදිය. තමයි අන්න අතන අලියෙක් ඉන්නවා. අර තියෙන පිටවල පතන අර තියෙන අපි ගියපු තැන. මම දැක්කගෙන මතක් වෙන නයිස් එක වෙනවා. කෝල් එක ගන්නකොට මම මතක් කරා. මම දැක්ක ගමම කේන්ති ගන්න ඒ වගේ මතක් වෙනවා. ළමයි මට මගේ යාළුවා මුවෙක් අරන් දුන්නා අහිංසක වෙන්නේ කියලා. අපි සේරැල්ලට යන්න හිටියට සේරැල්ලට යන්න ඕනේ නෑ. මොකද පහෙන් පස්සේ වහන කතාවක් කිව්වා. ඔන්න ළමයි දැන් අපි කෙලින්ම යන්නේ බංගලෝ එකට. ඊට පස්සේ ළමයි අපි යන්න හදන්නේ කැන්ඩි වලට. හැබැයි කැන්ඩි වලට යන්න කලින් පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔක්කොටම කලින් මේ ඇඳුම මාරු කර ගන්න ඕනේ. මොකද මේ ඇඳුම තමයි අද දවසේම ඇඳගෙන හිටියේ. අවුවත් පායලා තියෙන්නේ හැබැයි හිතලා. අපි යා. මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි කැන්ඩි අද්දි මම ඇඳගෙන යන්නේ. හැබැයි ඉතින් පරක්කු හින්දා වොෂ් දාන්න ඕනේ නෑ. මේකේ ටෙලි නාට්‍ය 3ක් විතර ගිහින් දෙනවා. මේක තමයි සුද්දා හිටපු බංගලෝ එක. හරි මේ වගේ බංගලෝ දෙකක් තියෙනවා තව. එකක් තියෙනවා රිවර්ස්ටන් වලට උඩින්. අනිත් එක තියෙනවා මෙතනින් එහාට සෙම්බුවත්තර මෙහාට තියෙනවා. හරි. මේක තමයි බේස් කරලා හිටියේ මේකේ.
මේ බංගලෝ ඉඳලා අර පැත්තේ වතුර ටික බලාගෙන එනවා ඇවිල්ලා මෙතන නතර වෙනවා. මේක තමයි අස්ස ගාල. එයා හිටපු අස්ස ගාල. මම ගන්නකොටත් මේක අස්ස ගාල. මම මේක මේ ඉනායට කැම කන්න රිසෙප්ෂන් එකක් විතර හැදුවා. අර තියෙන සුද්දපතික බෝට්ටුව. මේ බෝට්ටුවේ යා හදලා අරන් ගියා කණ්ඩායම් ලැබේ තමයි පැදලා තියෙන්නේ. උඩ කොම තාම ඒ විදිහටම තියෙන්නේ. බාස්කට් ටික විතරයි අපි වෙනස් කරේ. බාත්රූම් ටික ඔය ටික ඕනේ. අනික ඔක්කොම ඒකනේ මේ කාමර ලොකු බලන්නකො අනික කාමර ඔව් මාරම ලොකුයි. ඒ සුද්දා හිටපු මේ බංගලෝ එක. මේක 1887 හදලා තියෙන්නේ. 1887. ඒක තමයි මේ බංගලෝ හදලා තියෙන්නේ. ඊට පස්සේ ටික ටික මොඩිෆයි කරලාද? නෑ නෑ මේක මං කරේ. මේ කෑල්ල මම කරේ. අර ඉස්සරහ අර කණු ටික තිබ්බ කොහොම. ඔය කණු ටික ලස්සන මල් වෙලා කරලා තිබ්බා. ඒකින් මේක අතුල නිකන් අර ඇතුලේ කවර් වෙලා වගේ තිබ්බේ. ඒ හින්දා මං ඒක අයින් කරලා තුන් මේ අර නිකන් ඔක්කොම මේ අර හොර වැඩ කරනවා වගේ නිකන් අයින් කළා මම ඒක. අයින් කළා මේකල උඩ ප්ලාස්ටික් කෑල්ල මං ගැහුවේ. මේ උඩ ටික මං ගැහුවේ. මේක උඩින් එයාගේ සීලින්ම තියෙනවා. ඒක මම අයින් කළා මේකේ මේ අපි ගන්නකොට පස්සේ ආවා. ඒතකොට මම මේ සුදු සීට් එක ගැහුවානේ. ඒ හින්දා ඒගොල්ලෝ කැමති වුණා ඊට පස්සේ ගහන්න එලා. ඒව වෙනස් කරලා මම ආපහු ඩීවරින්ම ගහලා තිබ්බ විදිහටම. ආයි ගහන්න. ඒතකොට වැලෙව එකක් තියෙනවනේ ලොකු වැලෙව එකක්. හරි thank you. ඔන්න ළමයි දැන් අපි හදාන්නේ කැන්ඩි යන්න. මේ මාතලේ නුවර පාර. අපේ මේ රිවර්ස්ටන් ට්‍රිප් එකේ අවසානය වෙන්නේ කැන්ඩි. ඒ කියන්නේ අපි අන්තිමට ගියේ කැන්ඩි වලට. දවල් ගත්ත මගේ තැඹිලි පාට බීම බෝතලෙන් චුට්ටක් ඉතුරුලා තිබ්බා. මතක් කළා මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන් යන්න. ඒක මට ගොඩක් වටිනවා. ඔන්න අපි කැන්ඩි වලට ආවා. හැබැයි දැන් නම් හොඳටම මහන්සි. ඔයාලට කියන ළමයි අපි නැවතිලා හිටිය තැන කොච්චර ලස්සනද කියනවනම් එතෙන්ට හන්තානත් පේනවා. හන්තාන විතරක් නෙමෙයි ළමයි අඹුලාවත් පේනවා. හැබැයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලා ගාවට ගෙන්න ගන්න ඕන නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මගේ අතින් මොකක් හරි mistake එකක් වුණා නම් ඒකත් comment කරන් යන්න. කැන්ඩි වල ගියාම නැවතිච්ච ලස්සන place එක, අපේ ලස්සන memories ඒ හැමදේම එක්ක කැන්ඩි වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එහෙනම් අදට මං ගියා. Bye bye.